25 හැවිරිදි පිරිමි ළමයෙකුට ලබා දිය හැකි සතුට 65 හැවිරිදි කාන්තාවකට තම සැමියාට ලබා දිය නොහැක. එබැවින් කාන්තාවන් තම ස්වාමි පුරුෂයන් අවශ්‍ය නොවන විට තරුණ සහකරුවන් සොයා ගනී. 65 හැවිරිදි කාන්තාවක් පිරිමින් සමග ලිංගිකව හැසිරීමට සුදුසු වයසක් දැයි සමාජයේ විවාදයක් පවතී. සමහර කාන්තාවන් 65ට වඩා වැඩිමල් වුවද 80කට වඩා වැඩිමල් වුවද ඔවුන්ට තවමත් ලිංගික සංසර්ගය අවශ්‍ය වේ. පිරිමින් කාලයත් සමග වයසට යාමට පටන් ගන්නා විට කාන්තාවන් වෙනත් පිරිමින් සමග සංසර්ගයේ යෙදීමට නැඹුරු වේ. එම හේතුව නිසා මහලු කාන්තාවක් පිරිමි ළමයෙකුගෙන් සතුටක් ලැබුවහොත් ඇය සංසර්ගය නතර නොකරයි. මෙවැනි දේවල් නිසා සැමියන් මිනීමරුවන් බවට පත්වේ. තම බිරිඳට පිහියෙන් ඇන මරා ඇගේ සිරුර දෙකට කපා ඇගේ සිරුර ස්පේට් පුර කුණු කන්දට විසි කළ සැකකාර සැමියා සහ බෑනා අත්අඩංගුවට ගෙන ඇති බව ග්‍රෑන්ඩ් පාස් පොලිසිය පවසයි. මේ ආකාරයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයා ඒ.එච්.කේ. ග්‍රෑන්ඩ් පාස් ස්පේට් පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි දෙදරු මවක් වන විමලාවති. සැකකරු කාන්තාවගේ දෙවන සැමියාය ඝාතනයට ලක් වූ කාන්තාව එක් දියණියක් සමග ස්පේට් පුර ප්‍රදේශයේ දෙමහල් නිවසක ජීවත් විය. දියණිය ඇගේ සැමියා සමග ඉහළ මාලයේ ජීවත් වන අතර ඝාතනයට ලක් වූ කාන්තාව ඇගේ සැමියා සමග පහළ මාලයේ ජීවත් වේ. පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති බවත්. මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි 25 හැවිරිදි තරුණයෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඇති බවත් එය ඝාතනයට ප්‍රධාන හේතුව බවත්ය.